සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ සියලුම දෙනාට. ඉතින් අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Learning User YouTube channel එකත් සමග. ඉතින් අද කියන්න යන්නේ සුපිරි app එකක් ගැන. ඉතින් ඔයාලා මුලින්ම thumbnail එකේ දැක්කා මොකක්ද app එක ගැන. ඒ කියන්නේ මොකක්ද app එක කියලා ඔයාලා දැක්කා මුලින්ම. ඉතින් මේ app එක ගැන තමයි අද මේ වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් මේ app එක 2025 රිලීස් වුණ එකක්. ඉතින් මේක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ඉතින් මේක ගොඩක්ම WhatsApp වලටම සමානයි. ඊට කලින් මම මේකේ තොරතුරු ටිකක් හොයාගත්තා. මම ඔයාලට ටිකක් මුලින්ම මතක් කරලා ඉන්න. මේ app එකේ තියෙන ඉස්සල්ලා විශේෂයෙන්ම ගත්තොත් එහෙම කියන්නේ කිසි ad එකක් නැහැ. ad එක කියන්නේ බොරු නැහැ කිසිම දෙයක්. ඒ කියන්නේ ad play වෙන්නෙත් නැහැ, බොරුවකුත් නැහැ මේක. ඒත් එක්කම අපේ data ඒ කියන්නේ අපේ data ඔක්කොම ආරක්ෂිතයි, privacy එක උපරිමයි. ඊළඟට මේකේ chat කරන්න ඒ කියන්නේ group chat පුළුවන්. ඊළඟට Android, iPhone, PC වගේ මේක use කරන්න පුළුවන්. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට. මොකද ගොඩක් අපේ ෆෝන් ගාව කියන්නේ iPhone ගත්තොත් එහෙම මේ වගේ normal Android phone වල use කරන app එහෙම ඒවට install කරලා use කරන්න බෑ. ඉතින් මේ app එක ගොඩම වටිනවා ඔයාලට. මේක ඕනම Android, iPhone, ඒ කියන්නේ PC වල ඕන එක use කරන්න පුළුවන්. ඊළඟට කතා කරොත් එහෙම මේක WhatsApp Messenger ම තමයි. මේක ගොඩම ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේ දේවල් ගොඩක් මේකේ තියෙනවා. පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම් මේ Signal app එක ගැන. මම ඔයාලට app එක කිව්වනේ. කියන්න නැති වෙන්නේ හරිද? නැති කියන්නේ නැති ගමන්න. හරි Signal app එක. Signal app එක ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම මේක දුරකථන වලට තියෙන app එකක්. මේක භාවිත කරන්න කියන මේක mobile වලට තියෙන app එකක්. මේක අපි පරිශීලකයලා. ඒ කියන්නේ අපි භාවිත කරන එක්කෙනාට මේ ගොඩක් features තියෙනවා. ඒ කියන්නේ audio, message, video අනම්මනම් ඔක්කොම යවන්න පුළුවන්. සාමාන්‍ය WhatsApp එකම තමයි. හරිද? මේ කිසි වෙනසක් නැහැ. අනිත් එක මේක ඕනම මාධ්‍ය ජාලයක use කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ මේ Signal app එක ඔයාලට ඕනම එකකට copy කරලා යවන්න උනත් පුළුවන්. මේක පෞද්ගලික දත් ඔක්කොම සොරගෙනවා කියලා මම ඉස්සෙල්ලා කිව්වා. ඒක මයිත් කියනවා මම. ඉතින් ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. මේක ලෝකයේ පුරාම තියෙන විශ්වාසදායක ආරක්ෂිත සංනිවේදන ක්‍රමයක් විදිහට මේක ප්‍රසිද්ධයි. මේක Word file එකේ කියන්නේ docs එකෙන් එහෙම නැත්නම් PDF එකක් විදිහට මේක convert කරගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් මේක වටිනවා තියෙනවා. මම මේ ගොඩක් වලට ෂෝට් කරලා මේක කිව්වේ මේකේ තියෙන ෆීචර්ස් ගැන. හරියට වැඩි කතා ඕනේ නැහැ. අපි ගිහිල්ලා බලමු කොහොමද මේ app එකේ ඒ කියන්නේ quality එක කොහොමද කියලා කියන්නේ මේකේ අපි reviews බලමු කොහොමද කියලා. ඊට කලින් ඔයාලට මේ app එක download කරන්න ඉතින් කියන්න මම මුලින්ම ඔයාලගේ Play Store එක open කරගන්න. මම ඔයාලට මේ link එක දාලා තියන්නම් description එකේ. ඔයාලා ගිහලා ටක් ගාලා download කරගන්න හරිද? හරි මුලින්ම ඊට පස්සේ ඔයාලා මෙතනින් මෙන්න මේ මෙතන search bar එකේ මේ search bar එක ඔයාලා search කරගන්න Signal කියලා. මම මේක link එක දාලා තියෙනවා. ඒක ඔයාලට ගොඩම ලේසි. මෙතන Signal කියලා search කරගන්න. මේතර Signal කියලා search කරපුවම මෙන්න මේන දෙවෙනි app එක. මේ පළවෙනි එක නෙමෙයි මෙන්න මේ app එක. මම ඔයාලට මේකින් එක කියලා දෙන්නේ. නැත්නම් ඔයාලා කොහෙන් හරි මේ skip කරගත්තොත් එහෙම මේක ඔයාලට කරගන්න බැරි වෙනවා. හරි. මෙන්න මේ Signal කියන app එක. මේ Signal private messenger කියන එක. මේක මම install කරලා තියෙන්නේ. ඔයාලත් මේක install කරගෙන මම මේ විදිහට open කරගන්න. මම මෙතනින්ම හැම open කරගන්නවා. ඉතින් මේ විදිහට open කරගත්තා මෙන්න වගේ පොඩි interface එක බලා ගන්න පුළුවන්. මෙතන කියනවා take privacy with you කියලා. ඊට පස්සේ be yourself in every message කියලා. ඉතින් මේක continue දෙන්න. මේ විදිහට continue දීලා මෙතනින් ඔයාලගේ permission ඉල්ලනවා. මෙතන notification, contact, phone call ඒ වගේ permission ඉල්ලනවා. මේක ඔයාලට කැමති නම් not down not කියන කැමති නම් ඔයාලට මෙන්න මේක දෙන්න පුළුවන්. මෙන්න මේ not now කියන එක ඔයාලට කැමති නම් මෙන්න මෙතන next කියන එක දීලා ඉස්සරහට යන්නත් පුළුවන්. මම next කියලා ඉස්සරහට යනවා. මෙතන permission ටික allow දෙනවා මේ තුනම. මේ විදිහට allow දුන්නාම අපි ඉස්සරහට යනවා. ඊළඟට මෙන්න මෙතන phone number කියන එක තැනට ඔයාගේ තව WhatsApp number එකක් වුණත් කමක් නැහැ. කියන්නේ ඕනම phone number එකක් land number දාන්න එපා. හරිද? මේක මේ WhatsApp හදන එකන්නේ. හරි. land number දාන්න බෑ. හරි. මෙතන ඔයාලා කැමති phone number එකක් දෙන්න. මම මෙතන මගේ phone number එක දෙනවා මෙතනට මම. මේ විදිහට phone number එක දීලා next දුන්න ගමන් මෙන්න මේ වගේ පොඩි message එකක් එනවා. මෙතනින් okay කරන්න. මෙතන අහන්නේ ඔයාලගේ number එක edit කරපු ඇතුල් කරපු එක හරිද කියලා. ඊට මෙතනින් කියනවා we need to verify that you are human කියලා. මෙතනින් I am human කියලා දෙන්න. ටික් එක දාන්න. මෙතන I am human කියන ටික් එක දාලා චුට්ටක් කරලා ඉන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි task එනවා. මේවා skip කරලා දාන්න. ලොක් නෑ මේවා. මේ විදිහට පොඩි task ටිකක් එනවා. ඊළඟට මෙතන කියනවා මෙන්න මේ විදිහට මෙන්න මේ උඩ තියෙන පින්තූරයට ඒ කියන්නේ මෙන්න මේ පින්තූරයට මෙන්න මේකට සමාන පින්තූරයක් මෙතනින්
සිලෙක්ට් කරන්න කියන්නේ. ඒක මට පේන විදිහින් එන්නේ කම්පියුටර් අයිටම් එකක් වගේ. මම ඒ හින්දා මෙන්න විදිහට කම්පියුටර් තුනම සිලෙක්ට් කරනවා. next දෙනවා. ඊළඟට ඒක වැරදි වගේ. මෙතන තියෙන්නේ මොකද්ද කියලා කම්පියුටර් අයිටම් එකක් වගේම තමයි පේන්නේ. අපි ඒ විදිහට ඒකම දෙමු. කම්පියුටර් අයිටම් එකක් කියලා. හරි ඉතින් ඊළඟට මගේ නම්බර් එක වෙරිෆයි වෙනවා. ඒ විදිහට ඒ වගේ පොඩි ටාස්ක් එකකින් පස්සේ. හරි ඉතින් මේ විදිහට වෙරිෆයි වුණාට පස්සේ මගේ නම්බර් එකට එනවා OTP එකක්. ඉතින් බලන්න ඔයාලගේ මැසෙන්ජර් වලට ගිහිල්ලා OTP එකක් ඇවිල්ලාද කියලා. මම මේ විදිහට මැසෙන්ජර් වලට ගිහිල්ලා බලනවා OTP එකක් ඇවිල්ලාද කියලා. මේ විදිහට මගේ OTP එක හම්බුණා. ඉතින් මම විතර OTP එක ටයිප් කරලා මේ විදිහට next කරා. ඊළඟට මෙතනත් මේ කියන්නේ අපේ ෆයිල් කියන්නේ අපේ මේවා data transfer කරන්න පොඩි access ටිකක් ගිහලා මේක skip තියෙන skip වෙන්න. ඊළඟට මෙතනින් ඔයාලා sim verification code මෙතනින් අපිට කියනවා sim එකට verification code එකක් එවලා තියෙන කියලා. ඒක අපිට verify කරන්න කියලා කියනවා. ඉතින් අපි බලමු අපිට මොකක්ද වෙන්නේ verification code එක කියලා. හරි ඉතින් බලමු verification code එක මොකක්ද කියලා. හරි මට verification code එක ඇවිල්ලා තියෙනවා 27යි මෙන්න විදිහට 27යි 0.322 කියලා මම විතර ඒක දීලා ඉතින් කන්ටිනියු දෙනවා. මේක ඔයාලට හරියන්නේ නැත්නම් මේ විදිහට ඔයාලට ටයිප් කරලා මේ විදිහට එන්ටර් වුණ නැත්නම් මෙතනින් ඔයාලා skip කියන එක skip කරන්න. ඊළඟට create new pin දෙන්න. මෙතන create new pin දීලා මෙතනින් ඔයාලා කැමති pin එකක් ටයිප් කරන්න. මෙතනින් ඔයාලා ටයිප් කරන්න මම නම් මේ විදිහට කැමති pin එකක් ටයිප් කරනවා. මේ විදිහට හරියන්නේ නැත්නම් මෙතනින් create a strong pin. ඒ කියන්නේ hash ලකුණු ඒවා හැම දාලා තමයි ටයිප් කරන්න තියෙන්නේ. හරි. ඒක තුන hash ඒ වගේ මොකක් කරේ හැමක් දාලා ටයිප් කරන්න තියෙන්නේ. ඊළඟට confirm pin කියලා තියෙන්නේ. confirm කියලා අර අපි ඉස්සෙල්ලා දුන්න pin එකම ආයෙත් ඒ pin එකම දෙන්න. ඊට පස්සේ මේ විදිහට තවත් process එකක් බලා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට ඒ විදිහට load වුණාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි අරන් එන්නේ. මෙතන කියන set up your profile කියලා. මෙතන කියන ඔයාලගේ profile එක set up කරන්න කියලා. ඉතින් මම මේ විදිහට මේකම දෙනවා. මේ විදිහට මගේ තියෙන email number එකම දෙනවා. මේ විදිහට දීලා next දෙනවා. ඊළඟට මේ වගේ window එකක් open වෙනවා. හරි අපි වෙන විදිහට signal app එකේ chat එක ඇතුළට අරන් ආවා. හරි මෙතන බලමු අපි ඉස්සෙල්ලා මේකේ තියෙන features මොනවද කියලා. මුලින්ම ඔයාලට මේ යටින් බලා ගන්න පුළුවන් අපිට setup කරන්න තියෙනවා. මෙතන get started කියලා තියෙන්නේ. මෙතන මෙන්න මේ යටම තියෙන set එක. මෙන්න මේ ටික වලට බලා ගන්න පුළුවන් get started කියලා. මේ දින අපිට ඔක්කොම setup කරන්න තියෙන්නේ. මෙතන group invite friend ඊළඟට add your profile photo ඊළඟට chat color. අපි මුලින්ම බලමු මේ යටම බාර් එකේ තියෙන ටික මොනවද කියලා. මෙන්න මේ ටික මොනවද කියලා. මෙතන chat කියලා open කරලා තියෙන්නේ. ඊළඟට call තියෙනවා. කියන්නේ අපිට call ගන්නත් පුළුවන්. ඒත් එකම story අර ඔයාලා දැකලා ඇති Facebook එකේ story දානවා කියලා දානවා. අර YouTube එකේ short video එකේ auto play වෙන්න තමයි story එකක් දාන්නේ. මම ඔයාලට මෙන්න මේ signal app එක විසින් හඳුන්වලා දෙන මෙන්න මේ story එක දාන්න. මේකේ කියන පොඩි අපිට address ටිකක් දීලා තියෙනවා. මේ විදිහට ඔයාලට පේනවා මෙතන යටින් පොඩි process එකක් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක auto මාරු වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට කැමති story එකක් දාන්න පුළුවන්. හරියටම කිව්වොත් මේක නිකන් ඔයාලා WhatsApp එකේ ස්ටේටස් දානවා වගේම තමයි. ඉතින් මේ විදිහට කරන්නත් පුළුවන්. මෙතන ඔයාලට ස්ටේටස් වගේ දාන්නත් පුළුවන්. මෙතන my story කියලා තියෙන එක වෙනසක තියෙන්නේ WhatsApp එකේ තියෙන්නේ my status කියලා. හරි ඉතින් අපි මෙතන ඉඳන් පටන් ගමු මුලින්ම. මෙතන තියෙනවා new group කියලා. ඉතින් මෙතන new group click කරපුවාම මෙතන අපිට කැමති මේ කියන්නේ ඔයාලට කැමති නම්බර් එකක් දාන්න බෑ. මෙතනින් මේ විදිහට මේ app එක හදලා මේ app එක හදලා තියෙන කෙනෙක් විතරයි ඔයාලට chat කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට මේ app එක අරගෙන setup කරලා මේ විදිහට process එකකින් පස්සේ මේ විදිහට හදාගත්ත කෙනෙක්ට විතරයි මෙන්න මේ app එක මේ විදිහට ඔයත් එක්ක chat කරන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට මෙතනින් මෙන්න මේ new group කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ නම් මෙතන number 2යි add වෙලා තියෙන්නේ. මේකට හේතුව තමයි මේ app එක install කරලා මේ විදිහට setup guide එකකින් පස්සේ මෙන්න මේ විදිහට ආවට පස්සේ තමයි එයාට අපිත් එක්ක chat කරන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලා මේ ඔයාලා contact list එකේ ඉන්න අයට මේකෙත් එක්ක chat කරන්න බෑ. හරිද? තේරුණාද? නිකන් බොරුවට මේ අනිත් ඒවන්ට මේ message දාන්න එපා වරෙන් කියලා. හරි? ආදරේට බයින්නේ හොඳේ.
මේගේ ප්‍රොසෙසින් පස්සේ ආපු දෙනට විතරයි මෙතන මේවා අපිට chat කරන්න පුළුවන්. ඒ හින්දා හරිද මේක අර WhatsApp වගේ හැම පාසුකම ඕනේ උඹලට තියෙනවා කියලා තේරුම් ගනි. හරි අදට බයින්නේ. ඉතින් ඊළඟට මෙතනින් පුළුවන් find your phone number. ඉතින් ඔයාලට කැමති phone number එකක් add කරගන්න පුළුවන් වගේ යාළුවෙක්ගේ. ඊට පස්සේ එයා මේ විදිහට app එක install කරලා මේ විදිහට ආවට පස්සේ එයාට පුළුවන් ඔයත් එක්ක chat කරන්න. ඉතින් මේක skip කරලා මෙන්න මේ විදිහට ඔයාලගේ කැමති group එකක name එකක් දාගන්න පුළුවන්. මෙතන display message කියලා තියෙන්නේ. ඔයාලට මතකද time එකක් count එක දාලා තිබ්බා. මම ඔයාලට එක පෙන්නන්නම්. මගේ DP එකේ තිබ්බා. DP කියන්නේ WhatsApp එකේ. WhatsApp එකේ ඔයාලට මතක ඇති අර උඩින් අර නිකන් පොඩි මීටරයක් වගේ පෙන්නන්නේ. මෙන්න මෙතන. මෙන්න මේ learning user කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. පොඩි මීටරයක් වගේ තියෙනවා. අන්න ඒක තමයි මේ display message කියන එක. ඒක WhatsApp එකේ ඔයාලට තිබ්බ මතක ඇති. මම ඔයාලට මෙහෙම පෙන්නන්නම් ඒක. මෙතන WhatsApp එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ display message කියන එක. ඉතින් මේක අපි ගිහිල්ලා බලමු මේක display message කියන එක හොයාගන්න පුළුවන් ඒ කියලා හිතනවා. මෙතන අපේ තියෙනවා privacy එකේ මෙතන අපේ display messages කියන එකේ යටතේ තියෙනවා default message timer කියලා. ඉතින් මේක තියෙන්නේ අර විදිහට වෙලාවක් අපිට add කරන්න තියෙන්නේ. ඉතින් මේකේ තියෙන්නේ ඒ විදිහට අපිට වෙලාවක් add කරන්න තියෙන්නේ. ඉතින් ඒකෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. අපි ඊළඟට back වෙලා බලමු තව මොනවද තියෙන features කියලා. හරි මේ ඊළඟට අපි බලමු මෙතන invite friend කියන එක. මේ අපි invite friend කියන එක ගිහින් බලමු. මෙතනදී තියෙන මෙන්න මේ share icon එක ක්ලික් කරලා ඔයාලට මේ app එක install කරන්න ඔයාගේ යාළුවෙක්ට share කරන්න පුළුවන්. තේරෙන්නේ මම හිතනවා මම කියන එක තේරෙනවා කියලා. මෙතන මේ invite friend කියන එකට ගිහිල්ලා මෙතන මේ share icon එක දීලා මෙතනින් ඔයාලට කැමති විදිහට මෙතන කැමති platform එකක් use කරන්න පුළුවන්. ඉතින් use කරලා ඔයාලට කැමති යාළුවෙක්ට share කරන්න පුළුවන් මේ app එක install කරන්න කියලා. ඉතින් ඒ විදිහට install කරපු කෙනෙක් විතරයි මම අර කිව්ව විදිහට WhatsApp එකේ chat කරන්න පුළුවන්. හරි ඊළඟට මෙතන තියෙනවා තව ඊට එහා පැත්තේ තියෙනවා add profile photo කියලා. ඉතින් මම අරගේ profile photo එකක් දැම්මේ නැහැ ඔයාලට ඒක මතක ඇති. මෙතනින් ඔයාලට මෙන්න මේ උඩ option තුනක් තියෙනවා. මෙතන camera තියෙනවා, text තියෙනවා, photo තියෙනවා. ඒ වගේ icon මේ විදිහට site තුනක් තියෙනවා. මෙතනින් ඔයාලට camera ගිහිල්ලා live photo එකක් upload කරන්න පුළුවන්. ඒ කියන්නේ live කියන්නේ මාරු වෙන එකක් නෙමෙයි. ඔයාලට එවලේ ගහලා photo එකක් upload කරන්න පුළුවන්. ඊළඟට මේ ෆොටෝ කියන එකට ගිහලා ඔයාලා ගැලරි එකට ගිහලා ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ටෙක්ස්ට් කියන එකට ඔයාලට කැමති ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙන්න මේ ඇප් එක විසින්ම දීලා තියෙනවා DP වගේක් මෙන්න මේ විදිහට. මෙතන ඔයාලට කැමති DP එකක් මාරු කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට normal DP එකක් දාගෙන පෙන්නන්නම් ඔයාලට. ඊට save දුන්නාම ඔටෝම save වෙනවා. ඊළඟට මෙතන මේ about කියන එකට ඔයාලට කැමති about එකක් දුන්න හැකි. මෙතන username, email, අනම්මනම් ඔක්කොම දෙන්න පුළුවන්. හරිද? ඒ විදිහට දීලා හදාගනින් ලේසි යකෝ මේ අලුතෙන් ආපු ඇප් එක. ඔයාලත් යූස් කරලා බලපල්ලා කොහොමද කියලා. හරිද? ඊළඟට chat color කෙනෙකුට ගිහලා බලමු. chat color කියන එක. මේකේ තියෙන අපේ chat එකේ color එක මාරු ගන්න පුළුවන්. මම විතර diffuse එකක් දාගෙන අපි මම විතර color එක half තියෙන එකක් දාන්න half කියන භාගේ. එහෙම එකක් දාන්න තේරුම් ගන්න. හරිද? මේ විදිහට කලර් එකක් මේකට දාලා ඉතින් බෑක් වෙනවා. ඊළඟට මෙතන තියෙනවා set wallpaper කියලා. මෙතනින් අපිට කැමති wallpaper එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් කලර් එකක් දාන්න පුළුවන්. කලර් එකක් දීලා set wallpaper දෙනවා. හරිද? ඊට පස්සේ මෙතන reset wallpaper ගන්නත් පුළුවන්. ඒ කියන්නේ wallpaper ගන්න නැත්නම් ඔයාලා reset කරන්න පුළුවන්. එතන reset color chat color කියලා තියෙනවා. ඉතින් chat එකේ කලර් ගන්න නැත්නම් ඒකත් reset කරන්න පුළුවන්. හරි පේනවනේ අපි හදාගන්න පාරට මෙතන තියෙනවා අඩු වෙනවා. එතන DP එක මාරු කරා DP එක මෙතන තිබ්බ එක අයින් වුණා chat color එක මාරු කරා ඒක අයින් වුණා. හරි බලමු අපි ඊළඟට මෙන්න මේකේ තව මොනවද තියෙන features කියලා. මේක අපි setting වලට යන්න. මේකේ setting වලට තොලට පේන්නේ නැති මෙතන ගොඩක් features තියෙනවා. මෙතන මේ appearance කියන එකේ ගිහලා බලමු. appearance කියන එකට ගියපුවම අපිට බලන්න පුළුවන් මේ themes කියලා තියෙනවා. මෙතන අපිට light dark මාරු කරගන්න පුළුවන්. ඒක dark දාගන්නවා. ඊළඟට app එකේ icon එක. ඒ කියන්නේ මේක අපිට මේ app එක hide කරන්න ඕනේ වගේ නම් original app එක hide කරන්න ඕන වගේ නම් නේ කැමති විදිහකට මෙන්න මේ තියෙන එක මේ දෙකක් වුණා වෙද app එකක් විතර වුණා මේක අපිට hide කරන්න පුළුවන්. ඉතින් මම සුපුරු දිරිම තියා ගන්නවා. ඊළඟට මේ navigation bar style මෙතන අපිට යට මෙන්න මේ bar එක මම ඒක පෙන්නන්නම් ඔයාලට. navigation bar style කියන්නේ මෙන්න මේක. මේ තියෙන යට මෙන්න මේ යට බාර් එක මෙන්න මේ මේක නැතුව හරියද? මෙන්න මේ යට බාර් එක විතරයි.
මෙන්න මේක විතරයි. මෙන්න මේ බාර් එක කොහොමද එඩිට් කරන්න කියලා තමයි අරගෙන තියෙන්නේ. දැන් අපි ආයෙත් ඒකට යන් setting වලට ගිහිල්ලා මෙතන appearance වලට ගිහිල්ලා navigation bar style. දැන් අපිට මේ විදිහට මාරු කරන්න පුළුවන්. මෙතන මේකෙන් වෙන normal එකෙන් වෙන්න නම් අපේ කියන්නේ ඒකේ මොකද්ද නමත් එක්කම තියෙන කෝල් එක ගැන යටින් කෝල් කියලා තියෙනවා, ස්ටෝරි එකේ යටින් ස්ටෝරි කියලා තියෙනවා, chat එකේ chat කියලා තියෙනවා. ඒක නැති කරගන්නත් පුළුවන් ඕන. මේ විදිහට ඒක තියෙනවා. ඊළඟට message font size කියන්නේ normal ද small ද large ද විදිහට මාරු කරගන්නත් පුළුවන්. ඊළඟට chat color and wallpaper අපි ඒක මාරු කරා. ඊළඟට තව තියෙන story notification privacy කියලා බලමු. මෙතන බ්ලොක් කරපුවා බලන්න පුළුවන්. ආර මං ඉස්සෙල්ලාට කිව්වේ අර display message එකට තියෙනවා default message time කියලා normal WhatsApp එකේ. ඒක මේ මෙතනක් තියෙනවා. ඉතින් කැමති විදිහට මාරු කරගන්න පුළුවන්. මෙතන screen lock ඒ කියන්නේ මෙතන lock එක දාගන්නත් පුළුවන්. අපේ normal screen එකේ කියන්නේ look screen එකේ තියෙන lock එක මෙන්න මේ app එකට දාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගොඩක්ම features මේකේ තියෙනවා. හරියට මම ඔයාලට මේක කම්පෙයාර් කරොත් එහෙම normal WhatsApp එකට වඩා මේක හොඳයි කියලා මට recommend කරන්න පුළුවන්. මොකද මේ ගොඩක් features තියෙනවා. මේ link device කරන්න පුළුවන්. donate to signal ඒ කියන්නේ මෙන්න මේ app එක share කරන්න පුළුවන් කාට හරි. ඉතින් මේ විදිහට ගොඩක් features තියෙනවා මේකේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. app එක හොඳයි නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඔයාලා මේ app එක use කරනවා නම් ඒත් comment එකක් දාන්න. ඉතින් ඊළඟට කියන්නේ මේ ඉදිරියේ දෙන තවත් 2025 එන අලුත් app ගැන ඔයාලට මම කියන්න. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ app එක ගැන කවුරුවත් මම බැලුවා. දැනට කවුරුවත් මේ ගැන ටියුටෝරියල් එකක් දීලා නැහැ. ඒ කියන්නේ මේ විදිහට මෙහෙම කරන්න ඕනේ කියලා දීලා නැහැ. ඉතින් ඒකයි මම මේ විදිහට අපේ channel එකෙන් මේ විදිහට වටින වීඩියෝ එකක් ගෙනාවා. හරි ඉතින් අද ගෙනාපු වීඩියෝ එක ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න. ඒ වගේම අද ගෙනාපු වීඩියෝ එකට වටිනවා කියලා හිතුණා නම් අනිවාර්යෙන් channel එකත් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් වේවා.